අම්මේ මේ පාරත් අපිට අවුරුදු නැති වෙයිද? ඇයි අම්මේ තාත්තා මෙහෙම හැසිරෙන්නේ? 365 දවසෙම 4 ගාතෙන් ගෙදරින් ওই මිනිස්සයාට හෝකත් නිකන් දවසක් විතරයි කෙල්ලේ. අම්මා කියන්නකෝ මේ පාර අවුරුද්දටවත් බොන්න එපා කියලා. හැම අවුරුද්දකම කරේ බීපු එකනේ. මේ පාර අවුරුද්දට බොන්න එපා කියන්නකෝ අම්මේ. මං කියන දේ ඔය මිනිස්සයා ඇහුවනම් මේ යන්නේ 16 වෙනි අවුරුද්ද බං. ගිය ආත්මේ මං කරපු පවකට උඹලත් හවුල් වෙලා තියෙනවා බං. ගෙවල ඉවර කරනව ඇරෙන්න අපිට කරන්න වෙන දෙයක් නෑ කෙල්ලේ. ඒ පව් ගෙවල ඉවර කරන්නවත් අම්මා ඉතුරු වෙයිද කියලායි මට බයයි. තාත්තේ මේ පාර අවුරුද්දටවත් 4 ගාතෙන් ගෙදර එන්න නැතිව ඉන්න පුළුවන්ද? නංගී මමයි කවදාවත් අවුරුද්දක් සමරලා නෑ. එදාට තාත්තා කරන්නේ වෙනදටත් වඩා බොන එක. ඊට පස්සේ ඉතින් බීලා ඇවිත් අම්මටත් අඩි බාලා ඉතුරු ටික ගෙදර බඩු මුට්ටු පිටින් යවනවා. කවදද තාත්තේ හැදෙන්නේ? හරි බං ආයෙ බොන්නේ නෑ. ඔව් ඉතින් හැම අවුරුද්දකම කියන්නේ ওই ටිකනේ. එදාට තමයි බලා ගන්න පුළුවන්. ඔය කියන විදිහට කරනවද නැද්ද කියලා. හැබැයි ඉතින් කවදාවත් කියපු දේ නම් කරන්නේ නෑ. හැම අවුරුද්දකම බීලා ඇවිත් ගෙදර රණ්ඩු විතරමයි. මගේ යාළුවා හැමෝම ලස්සන ඇඳුම් අරගෙන පොලේ තිබ්බ පාට චීතරෙදි අරගෙන සමහර අය ගවුම් මහලා. අනේ ඒවා ඇත්තටම ලස්සනයි. මටයි නංගිටයි කවදාවත් චීතරෙදි කෑල්ලක්වත් අරන් දීලා නෑ. අතම්මට පින් සිද්ධ වෙන්න ගිය අවුරුද්දේ නම් චීතරෙදි කෑල්ලක් හම්බුණා උපන්දිනේ දවසේ. මේ පාර එකවත් දෙන්න උන්දත් නෑනේ. හැම තැනටම ඉතින් අඳින්නේ ඒ නිල් පාට ගවුම විතරයි. අපට කන්නත් නෑනේ ඉතින්. ඒ නිසා ඇඟ හැදෙන්නේ නැති හින්දා හොඳයි. නැත්තම් ඉතින් ඇඳුම් ගන්නකෝ සල්ලි. තාත්තා හිටිය කියලා අරන් දෙනව. දැන් මේ සුදු ගවුමටත් කොච්චර කල් කියලාද තාත්තා හිතන් ඉන්නේ. මට අලුත් සුදු ගවුමක්වත් මහලා දුන්නද? මට නම් දැන් මේ හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ. හිතුණොත් මං ඉස්කෝලේ යන එකත් නවතිනවා. ඔය බොන එක නවත්තන්නකෝ තාත්තේ. අනිත් යාළුවෝ හැමෝම සතුටින් ඉන්නවා ගෙවල් වල එයාලගේ තාත්තත් එක්ක. අපේ පවුල විතරක් හැමදාම රණ්ඩු. කවදද කියනකො සතුටකින් හිටියේ. හැමදාම අම්මට ගහනවා ඇවිල්ලා.